වාසනාවන්ත සුබ දවසක් වේවා හැම දිනාටම. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන ඇප් එකක්. මේ ඇප් එකෙන් හැම කෙනෙකුටම ලක්ෂ ගණන් සල්ලි දෙන ඇප් එකක්. ඉතින් මේ ගොඩක් දෙනෙක් මගෙන් කෝල් කරලා අහනවා හායි මොකද්ද පැටියෝ මේ ලක්ෂ ගණන් සල්ලි දෙන ඇප් එක කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ account එකේ තියෙන ඩොලර් 415. ඒ වගේම තමයි මම මිලියන 4ක් කොයින්ස් හොයලා තියෙනවා. ඉතින් මම ඔයාට කියන්න මේ තියෙන්නේ 41,52,918ක් මගේ account එකේ කොයින්ස් තියෙනවා. ඒ වගේම තමයි මම මිලියන 4කටත් වැඩියේ කොයින්ස් හොයලා තියෙනවා. ඒ වගේම ඩොලර් 415ක් හොයලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ දවස්වල මේ ඇප් එක ගැන කතා කරනවා. මොකද හැම කෙනෙකුටම ලක්ෂ ගණන් දෙන ඇප් එක මොකක්ද කියලා මගෙන් අහනවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලට මම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මගේ account එක. ඉතින් මේ ඇප් එකේ ගේම් සෙල්ලම් කරන්න හරිම ලේසි. ඉතින් ඒ වගේම තමයි මේ ඇප් එකෙන් ගේම් සෙල්ලම් කරලා මිලියන ගණන් කොයින්ස් හොයන්න පුළුවන්. ඉතින් ඒ රහසත් ගැන මම කතා කරනවා. ඉතින් අද ඔයාලට හායි අරගෙන ආවේ පැටියෝ මෙන්න මේ ඇප් එක ගැන වීඩියෝ එකක්. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහනවා. ඉතින් අපි ඇප් එක ඇතුළට ගිහිල්ලා කතා කරමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඒ ඇප් එක. මේ ඇප් එක තමයි Easy Play ඇප් එක. ඉතින් මේ වෙනකොට ඒ ගොඩක් දෙනෙක් මේ ඇප් එකේ වැඩ කරනවා ඇති. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලා වෙනුවෙන් මේ ඇප් එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේ ඇප් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා ඔපර් කියලා අයිකන් එක. මෙතන මම ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මම සෙල්ලම් කරන ගේම් ටික බලා ගන්න පුළුවන්. මම එක ගේම් එකක් උඩ ටච් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගේම් එක මේ වෙනකොට මං මේ ලෙවල් ටික කම්ප්ලීට් කරලා තියෙන්නේ අන්තිම ලෙවල් එක විතරයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. මම දැන් මෙතනින් මෙහෙම බෑක් වෙනවා. ඉතින් මං තව ගේම් එකක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ගේම් එක. මේ වෙනකොට මං ලෙවල් 3ක් සම්පූර්ණ කරන්න තියෙනවා. මේ වෙනකොට අනිත් ලෙවල් ටික මං සම්පූර්ණ කරලා තියෙන්නේ. කම්ප්ලීට් කරලා තියෙන්නේ අනිත් ලෙවල් ටික. තව ලෙවල් 3යි මට සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඉතින් මේ ඇප් එකෙන් කොයින්ස් හොයනවා කියන එක හරිම ලේසි. ඕනම කෙනෙකුට හොයන්න පුළුවන්. ඒ වගේම තමයි මිලියන ගණන් කොයින්ස් හොයන්න පුළුවන්. මම දැන් මෙතනින් බැක් වෙනවා. ඊට පස්සේ මම තව ගේම් එකක් උඩ ටච් කරනවා. මෙන්න මේ ගේම් එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් ලෙවල් 5ක් සම්පූර්ණ කරන්න තියෙනවා මට. ඉතින් මං අනිත් ලෙවල් ටික කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට මේ ඇප් එකෙන් දෙන ගේම් සෙල්ලම් කරන්න පුළුවන්. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති. මං දැන් මෙතනින් බැක් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ ඇප් එක ගැන කතා කරනවා. ඉතින් ගොඩක් දෙනෙක් මට කමෙන්ට් කරා. ඒ වගේම ගොඩක් දෙනෙක් කෝල් කරලා ඇහුවා මොකද්ද සර් මේ ඇප් එක කියලා. ඉතින් ඒක නිසා හායි තමයි පැටියෝ මේ ඇප් එක ගැන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මං ආයෙත් මෙන්න මෙතන ටච් කරනවා මෙන්න මේ අයිකන් එක. ඉතින් ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account එකේ මිලියන 4කටත් වැඩිය කොයින්ස් හොයලා තියෙනවා. ඒ වගේම තමයි 41,52,918ක් මම කොයින්ස් හොයලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් 415ක් මම මේ වෙනකොට හොයලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙනකොට මේ ඇප් එකේ වැඩ කරලා මෙච්චර ඩොලර් ප්‍රමාණයක් හොයලා තියෙනවා. හායි ඒ වගේම පැටියෝ තමයි මෙන්න මෙතන අයිකන් ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔපර් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා කෑෂ් අවුට් කියලා අයිකන් එක. මෙතන මම ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට ඩොලර් 100
ඒ වගේම ඩොලර් 200 මට ගන්න පුළුවන්. මොකද ඒ වගේම ඩොලර් 415ක් මගේ account එකේ තියෙනවා. ඉතින් PayPal පෙන්නනවා ඩොලර් 200ට. ඒ වගේම තමයි ඩොලර් 300 පැන්නට පස්සේ මේ ඇප් එකේ Visa කියන ඔප්ෂන් එක පෙන්වන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මට ඩොලර් 415ක් එකතු වෙලා තියෙනවා. ඒත් Visa කියන ඔප්ෂන් එක පෙන්වන්නේ නැහැ. මොකද්ද හේතුව? ඉතින් මේ ඇප් එක රියල් ඇප් එකක්ද? මේ ඇප් එක ෆේක් ඇප් එකක්ද? ඉතින් අද මම ඔයාලට මේ ඇප් එක ගැන කතා කරන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහන නිසා. මම දැන් ආයේ ඔපර් කියන තැන ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. මම ආයෙත් ඔයාලට කෑෂ් අවුට් කියන අයිකන් එක ටච් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ගේම් එකක් සෙල්ලම් කරලා මගේ PayPal account එකට ඩොලර් 0.50ක් වින්ඩ්‍රෝ කරා. ඒ කියන්නේ වින්ඩ්‍රෝල් කරා. ඉතින් මේ වෙනකොට ඒක බැංක් ප්‍රොසෙසිං කියලා වැටිලා තියෙනවා. ඉතින් තවම ඒක ඇවිල්ලා නැහැ. ඒ වගේම තමයි Visa කියන ඔප්ෂන් එක පෙන්වන්නෙත් නැහැ. මොකද ඩොලර් 300ට වැඩි වුණාට පස්සේ Visa කියන ඔප්ෂන් එක පෙන්වන්න ඕන. ඒකත් පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම ආයෙත් මෙන්න මේ අයිකන් එක උඩ ටච් කරනවා. ඉතින් ඔයාලා මේ ඇප් එකේ වැඩ කරා නම් ඔයාලා මේ වෙනකොට කෑෂ් අවුට් එකක් අරගෙන තියෙනවද? ඔයාලට ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා. ඉතින් මේ ඇප් එකෙන් මුදල් ගෙවන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට මේ ඇප් එක ගැන වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් මං මේ වෙනකොට මෙන්න මේ මිලියන 4කටත් වැඩිය කොයින්ස් හොයලා තියෙනවා. මේ කොයින්ස් හොයන්න මම විනාඩි 600කට වැඩිය මගේ කාලය වැය කරලා තියෙනවා. විනාඩි 600කටත් වැඩිය මට කාලය ගිහිල්ලා තියෙනවා. මේ මිලියන 4කට වැඩිය කොයින්ස් හොයන්න. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා. ඒ වගේම තමයි ඔයාලා පේ අවුට් එකක් ගත්තද මේ ඇප් එකෙන්? පේ අවුට් එකක් ගත්තා නම් පහත කමෙන්ට් එකක් දාන්න. ඔයා ගත්තද නැද්ද කියලා. ඉතින් මට පේන විදිහට නම් මේ ඇප් එක ෆේක් ඇප් එකක්. ඉතින් ඒ වගේම තමයි මේ ඇප් එකේ කොයින්ස් හොයන්න හරිම ලේසි. හෙව්වට වැඩක් නැහැ. මොකද අපට කෑෂ් අවුට් එකක් ගන්න බෑ. මොකද ඔයාලා දන්නවා පොඩි ගාණක්වත් PayPal account එකට දෙන්නේ නැති ඇප් එක. ඩොලර් 400ක් 500ක් එකතු වුණාට පස්සේ අපිට Visa කියන ඔප්ෂන් එකට දෙවිද? ඉතින් ඕනම කෙනෙකුට ඒක හිතෙනවා. ඉතින් මේ ඇප් එකේ ඔයාලා වැඩ කරනවා නම් මම කියන්නේ තවත් මේ ඇප් එක වෙනුවෙන් ඔයාලගේ කාලය නාස්ති කරන්න එපා. මොකද මම විනාඩි 600කට වැඩිය කාලය නාස්ති කරලා තමයි මේ ඇප් එකේ මෙච්චර කොයින්ස් ප්‍රමාණයක් හොයලා තියෙන්නේ. ඉතින් ඔයාලට මං ආයෙත් කියන්න කොයින්ස් 41,52,918ක් හොයලා තියෙනවා. මිලියන 4කටත් වැඩිය කොයින්ස් හොයලා තියෙනවා. ඉතින් මට ඩොලර් 415 ගන්න බෑ. Visa කියන ඔප්ෂන් එක පෙන්වන්නෙත් නෑ. ඒ වගේම තමයි PayPal ඔප්ෂන් කියන එක පෙන්නනවා. ඉතින් PayPal ඔප්ෂන් එක පෙන්නුවට මම කලින් මේ ඇප් එකේ වැඩ කරලා ඩොලර් 200ක් හෙව්වා. ඊට පස්සේ මම කරන්නේ මගේ PayPal account එකට ඒක වින්ඩ්‍රෝල් කරා. ඉතින් ආවේ නෑ අද වෙනකන් බැංක් ප්‍රොසෙසිං කියලා තමයි වැටිලා තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ ඇප් එකේ Visa card කියන ඔප්ෂන් එක වැඩ කරනවා ඇති. ඒක නිසා මම හොයන්න ඕන කියලා. ආයෙත් මං ගේම් සෙල්ලම් කරා. ඉතින් Visa කියන ඔප්ෂන් එක පෙන්වන්නෙත් නෑ. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේ ඇප් එක රියල් ඇප් එකක් නෙවෙයි ෆේක් ඇප් එකක්. මේකේ මුදල් ගෙවන්නේ නෑ. ඔයාලා මේ වෙනකොට මේ ඇප් එකේ වැඩ කරනවා නම් වැඩ කරන්න එපා, සල්ලි ගන්න බෑ. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ගොඩක් දෙනෙක් කතා බහට ලක් වෙලා තියෙන ඇප් එකක්. ගොඩක් දෙනෙක් මගෙන් අහනවා සර් මේ ඇප් එක ගැන වීඩියෝ එකක් ගේන්න. මේ ඇප් එකේ විස්තර අපට කියලා දෙන්න. ඉතින් ඒක නිසා තමයි අරගෙන ආවේ.
ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තුවෙන් මං අදට ඔයාලගෙන් සමු ගන්නම්. හැම කෙනෙකුටම වාසනාවන්ත සුබ දවසක් වේවා.